හැමෝටම සුබ දවසක්. ඔන්න අදත් යාළුවනේ දැන් ඉන්නවා මම බෙන්තොට. බෙන්තොටින් තමයි අද වැඩ පටන් ගෙන තියෙන්නේ. දැන් වෙලාව 10යි කාලයි. ඌබර් එකේ නම් ඔන්න මම ඌබර් ඇප් එක පෙන්නන්නම්. අම්මට විතර මෙන්න වදිනවා එකක් කොළඹට. ඔන්න වැදුනා අපිට හයර් එකක්. මම මේ ඔන් කරා විතරයි අද හයර් එක වැදුනානේ සඳරු බ්ලූ. හරි එහෙනම් යාළුවනේ බලමු හයර් එක අරන් අද කොහොමද තත්ත්වය කියලා. ආයි ඔන්න යාළුවනේ මං එහෙනම් කොළඹට ඇවිල්ලා ඉන්නේ. පැය දෙකක් වගේ ගියා බෙන්තොට ඉඳන් ආවේ. ග්‍රෑන්ඩ් බෙල් එකට තමයි තිබුණේ කොල්ලු පිටි. ඉතින් දැන් 12:00මාරයි පැය දෙකක් වගේ ගියා. මට මං දැක්ක ඔයාලා දැක්කනේ මට 10,000 ගාණක් වගේ තමයි පෙන්නුවේ හයර් එක. හැබැයි මට එන් කරද්දි 13,500 ගාණක් පෙන්නුවා. මොකද හයිවේ ආවේ. ඉතින් අපි නෝමල් රෝඩ් එන්නේ නැහැ. බොහෝ දුරට එහෙ ඉඳන් එද්දී කස්ටමර් එකෙන් අහනවා කොහෙන්ද මේ හයිවේ යන්න පුළුවන්, මේකෙන් ඉක්මනට යන්න පුළුවන් හින්දා හයිවේ යමුද කියලා. ඉතින් කස්ටමර් ඕකේ වුණොත් එහෙම එනවා. හැබැයි සමහරක් වෙලාවට කස්ටමර් ඕකේ වෙලා එහෙන් ඇවිල්ලා සමහරට අර වැටුණ ගානම තමයි වැටෙන්නේ. බෑඩ් ඔප්ෂන් ද මොකක්ද කියලා වැටිලා බෑඩ් ලොකේෂන් ඔප්ෂන් හරි මොකක් හරි එකක් වැටලා සමහරක් වෙලාවට සල්ලි වැටෙන්නේ නැහැ. ඒ ගානම තමයි වැටෙන්නේ ගන්න කියලා. ඉතින් මේක පාඩු නෑ. ඉතින් හයර් එක ප්‍රීමියම් ඉන්ටර්සිටි එකක් හින්දා ඉතින් ඔන්න 86 ගාන යාවේ කිලෝමීටර් 14,267ක් වැටුණා. ඉතින් ඔන්න ඕකයි අද තත්. ඉතින් ඕකෙන් මේ මට මේ කස්ටමර්ගෙන් ගන්න තිබුණ 14,267 මේ මට වැඩිලා තියෙන්නේ 13,000 ගාන. මේ ඉතින් මේ ඕක තමයි ගැටලුව උතන. මේ ඌබර් එකෙන් මොකද මන්ද ඔයගේ ලොකු හයර් එකක් ආවට පස්සේ මේ ඌබර් එකෙන් මේ අපේ දැන් මේ ඇක්ටිව් වෙනවා මේ පාස් එක, ඩ්‍රයිව් පාස් එක. මේ ඒකෙන් පස්සේ මෙන්න බලන්න මේ ඩ්‍රයිව් පාස් එකට 1,200 ගාණක් මේ මගේ මෙන්න මේ 0 තිබ්බේ මයිනස් වෙලා තියෙනවා. දැන් මේ මයිනස් වෙලා තියෙනවා 1,917ක්. ඒ කස්ටමර්ගෙන් මේ එතකොට 700 ගාණක් තව මේ ඇඩිෂනලි ඌබර් එකෙන් ගත්තා. ඉද කියලා දන්නේ නැහැ. ඉතින් ඔය වගේ වෙනවා. ඉතින් අද බලමු දැන්. ඉතින් මේ මොනවාර ලන්ච් එකක් අරගෙන දුවන්න තමයි බලන්නේ. දැන් මට මේ ඌබර් එකකින් හයර් එකක් වැදුණා පොඩි 900 ගානක හයර් එකක් කිලෝමීටර් 4. හැබැයි දෙමටකොඩ පැත්තට මම ඒ පැත්තට යන්න ආසත් නෑ. මොකද මේ පැත්තේ හරි අමාරුයි යන්නේ. ඒකින්ද මම මේ පැත්තට යන්නේ නෑ. ඉතින් මේ බලමු අපි අද දවසේ කොහොම වෙයිද කියලා. ඉතින් හයර්ටියක් කරමු අද දවසේ. මම අන්තිමට එන්ඩ් එකේදී අද කීයක් හෙව්වද කියලා කියන්න. අද ටාගට් එක ඉතින් දැන් දැනට ඉතින් 13 ගාණක් වෙලා තියෙනවා. 13 කියන්නේ එතනින් ඌබර් පාස් එකට ගියොත් 12මාරක් විතර තියෙනවා අතට. 12ක් කිව්වොත් ඉතින් තව 8ක් විතර හොයලා අද 12මාරයිනේ. 8ක්වත් හොයා ගන්න ඕනේ ඉතින්. නැත්තම් මදි. හරියන යාළුවනේ බලමු අපි වෙන ට්‍රේන් එකකුත් යනවා. බලමු අපි අද දවස කොහොම වෙයිද කියලා. ඔන්න යාළුවනේ දැන් වෙලාව 3:20යි. ඔන්න දැන් ගාන 16,777යි. 3:20යි. බලමු. මම try කරන්නේ ගෙවල් පැත්තට යන්න. බලමු කළුතරට හරි හයර් එකක් ගන්න පුළුවන් වේද කියලා. යාළුවනේ ඔන්න මම ඉන්නේ දැන් කින්ස්බරි හොටෙල් එක ගාව. මට ඊයේ එන් කරගන්න බැරුණා වීඩියෝ එක. ඉතින් මම දැන් ඊයේ මොකද වුනේ කියලා පෙන්වන්න ගත්තේ. ඔන්න මේ අද මම මේ පිළියන්දල ඉඳලා ඇවිල්ලා පොඩි හයර් ටිකක් කරා. ඒ ටිකේ 3,000 ගාණක් තියෙනවා. ඊයේ මම මෙන්න මේ ගාණක් හෙව්වා. ට්‍රිප්ස් 8ක් ගිහිල්ලා තිනවා. මේ පැය 10ක් වගේ වැඩ කරලා තිනවා. මම ඊයේ මේ බෙන්තර ඉඳන් ආවා මේට හයර් එකක් අරන්. ඒකට වැටුණා 13,000 ගාණක්. ඊට පස්සේ මම කොළඹ දිව්වා ඉතින් ටිකක්.
ඔය ගාන තමයි හොයාගන්න හම්බුනේ. ඊට පස්සේ මට හයර් එකක් සෙට් කරලා 3000 ගානක හයර් එකකට 3300 හයර් එකට මට රුපියල් 5000ක් දුන්න කස්ටමර් කෙනෙක්. ඒකත් එක්ක ටිප්ස් එහෙම මට ටිප්ස් හම්බුණා සාමාන්‍යයෙන් රුපියල් 2000ක වගේ ටිප් එකක් හම්බුණා. ඉතින් එතකොට 21යි 861යි 23යි 861ක් වගේ තමයි මේ මට ඔන්න මේ ඊයේ හොයන්න හම්බුනේ. 23යි 850ක් කියමු. එතකොට ඒකෙන් 24ක්ම කියමු. 24න් මේ ඩ්‍රයිව් පාස් එක 1200යි. මට තෙල් ගියා රුපියල් 4500ක විතර. කෑමටත් ගියා 1000ක් විතර. අයින් කරාම 5500යි. ඩ්‍රයිව් පාස් එකට 1200යි. 6700ක් වගේ තමයි ගිහිල්ලා තින්නේ. 6700 අඩු කරොත් එතකොට මට ලාභයක් තියලා තිනවා 17ක වගේ 17000ක වගේ ඊයේ 17000ක් වගේ වෙලා තියෙනවා. ඉතින් ඊයේ දවස් අවුලක් නැහැ. අද දවස මොකද්ද කරගන්නේ කියලා බලමු. ඔන්න යාළුවනේ වැටුණා 1500 ගාන කිලෝමීටර් 24ක් යන්න තියෙනවා. මේ වගේ හයර් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න බලන්න. 1549. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වේ. සිප් හයර් එකක් කරුනේ. අද දවසේ ඔන්න මෙච්චරයි හොයලා තියෙන්නේ. ඉතින් ට්‍රිප්ස් 3ක් ගියාම පැය 2යි ගාණක්. අද බලමු ඉතින් කොළඹින් ලොකු හයර් එකක් මොකක් හරි වැදුනොත් ඉතින් ගොඩ අර හයර් එක මට ඩිරෙක්ට් දානවා. ඉතින් මේ ස්ටොප් දෙකක් තියෙනවා. ස්ටොප් දෙකක්ද තුනක්ද කියලා දන්නේ නැහැ. කිලෝමීටර් 24යි. ඔය මේකෙන් බෙදලා බැලුවොත් කීයද කියලා බලන්නකො තියෙන ගාන. මං හිතන්නේ රුපියල් 60 ගාන 70කත් වැටෙන්නේ. මේ තෙල් 434යි. ඔය වගේ හයර් එකක් යන්න පුළුවන්ද කියලා බලන්නකො. මේක ඇත්තටම මට නම් හිතෙන්නේ මේ Uber එකේ මේ උන්ට තේරෙන්න ඕනේ නේද ඉතින් මේක දුවන්න පුළුවන්ද කියලා මේ වෙලාවට. මොකෝ තෙල් ඔන්න බිස්නස් කම්පනි ඔන්න ඕක නම් අවුලක් නැහැ. මම ඒක ගන්නවා බලනවා. මොකද කිලෝමීටර් 6යි තිබ්බේ. මං හිතන්නේ ආවේ නැහැ වගේ. තාම මැචින් වෙනවා. හරි වැටුණා. PMI CH එක ගාට යන්න තියෙන කිලෝමීටර් 6යි. ඒක අවුලක් නැහැ. මේ මොකද හරි එහෙනම් යාළුවනේ අද දවසේ කොහොමද කියලා බලලා Head south on Chathia Road.